හලෝ ගායි ස්ටිල් ඔෆ් ඩිංගෝට් තුන්වෙනි එපිසෝඩ් එක ගෙනවා. ඉතින් ඔයාලා තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම පහළ තියෙන රතු පාට subscribe button එක ඔබලා bell icon එකත් click කරලා තියාගන්න. එතකොට මේ වගේ සුපිරි කතාවල ඊළඟ කොටස් දාපු ගමන් ඔයාලට බලා ගන්න පුළුවන්. She call me loaded, bitch, I roll out with my shooters. She wanna fuck me in a Plymouth Barracuda. I got my gun on, yeah, she know I'm මම හිතනවා සිංහගෙන් ලැබෙනු දැඩි පුහුණුවෙන් පසු මගේ ශරීරයේ පේටත් වඩා ශක්තිමත් බව මට පැහැදිලිවම දැනෙනවා. මගේ ජීව ශක්තිය වඩාත් බහුලයි. නමුත් මට කොපමණ දුරට වගා කිරීමට අවශ්‍යද? මගේ ආධිපත්‍ය දරන ශරීරය අවදි කිරීමට. මම ආච්චි ගැන නම් හිතන්නේ මෙහෙමයි. මට වැඩියෙන්ම ආදරය කරන ආච්චිසි. ඇය ගමේ සිටින වඩාත්ම බහුකාර්ය පුද්ගලයාද වේ. සමහර විට ඇය ඇඳුම් මහානෙක්. සමහර විට ඇය වෙළෙන්දෙකු බවට පත්වේ. මෙය ඉහළම ගුණාත්මක භාවයෙන් යුක්තයි. මට ඒක හැමදෑම දැනෙනවා. ඇය ඊටත් වඩා අද්භූත පැත්තක් සඟවනවා. ආච්චි කියනවා මූට මාත් එක්ක ගමෙන් එළියට යන්න එන්න කියලා. ටේලර් කෙනෙක් ඇත්තටම දක්ෂ වෙන දෙයක් මම ඔයාට කියලා දෙන්නම්. ආච්චි කියනවා ඇඳුම් මහන්නෙක් දස්ස වෙන්නේ එක කොහොමද? ඇඳුම් මහනවද? අද අපි කරන දේ අනු ඉතා විශේෂ ඇඳුම් කැබැල්ලකි. සෑම ජීවියෙකුටම ඇඳුම් කැබලි දෙකක් තිබේ. එකක් නම් ආත්මය හා ජීව ශක්තිය මගින් අදත්තු කරන ශරීරය හැඩයයි. අනෙකේ අනු ශරීරයට සම්බන්ධ වී උපදින සෙවනැල්ලයි වෙනුම එවනැල්ල. මම ඔයාට බලන්න ඇඳුමක් හදලා දෙන්න. පළමු පියවර ආත්මය නිවැරදි කරන්න. ඒක චලනය වීම නැවැත්තුවම මම දැන් නිකුත් කළ ජීව ශක්තිය ස්වර්ගීය ආත්මය සවි කරනවා. මම අහනවා ආච්චිගෙන් ඇයි ඔයා මුවාගේ පරාවර්තනය විතරක් සවි කලාම ඒක චලනය වෙන එක නැවතුනේ. තැබවෙන්ම බලගතු මැජික් එකක්. සෙවනැල්ල හරහා ශරීරයට බලපෑම් කළ හැකිද? ආච්චි කියනවා මම මෙම ජීවශක්තිය නූල් දෙක පෘථිවි ආත්ම සහ ජීව ආත්ම සවි කළා. ආත්ම තුන සාරය ශක්තිය සහ ආත්ම පාලනය කරයි. ආත්මයන් හත සංසරණය පාලනය කරන අතර තුර ශරීරය තුළ ජීව ශක්තිය ආත්ම තුන සහ ආත්ම හත සවි කිරීම. මේ ජීවයා හිර කරන්න පුළුවන්. මූ වාට මතකද ඊළඟට ඇඳුම් සෑදීමේ අතුර. අපි ශරීරයේ හැඩය සහ සෙවනැල්ල වෙන් කළ යුතුයි. සහ ඇඳුම් සෑදීමට එහි සෙවනැල්ල භාවිතා කරන්න ඕන. සමහර මැවුම් ශිල්පියකම අවශ්‍ය වෙනවා. ඒක හරිම පුදුමයි නේද? මූ හිතනවා මේ ඇගේ අද්භූත බලයද. ආච්චි කියන්නේ අපි මහන්න මැසිය යුත්තේ මේ වගේ ඇඳුම්. මුවා ගැන කුමක් කිව හැකිද? ඒට සෙවනැල්ලක් නැත. මොකක් හරි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපි ටික කාලයකට සෙවනැල්ල ණයට ගන්නවා. මම ඉදිකටු එලියට ගන්නා විට සෙවනැල්ල තනියම ඒ හිමිකරු සොයාගෙන යනවා. මූට එහෙම කරලා ඇඳුමක් මස්සලා ඒක අන්දනවා. අර අපි දැක්කනේ කලින් එපිසෝඩ් එකක නිකායක් මහා බුදුම පැත්තට ආවා. එතනින් එක්කෙනෙක් කියනවා ආත්මය අගුළු දැමීම සහ ශරීරය සවි කිරීම ස්වර්ගීය යක්ෂ කුසලතාවක්. නිදහස් සෙවනැලි තාක්ෂණය යක්ෂ සෙවනැලි මායාවේ කුසලතාවක්. ඒක ඇත්තටම යක්ෂ මායාවක් වෙනවා. මූ හිතනවා මේ මිනිස්සු කවුද? ඊතරම් දුර සිටත් ඔවුන් හඩ විකාශනය කළේ කොහොමද? මෙයාලා ඉස්සරහට එන ගමන් කියන්නේ මහා බුදුගුණ බියජනකයි. ස්වර්ගීය භූතනිකායව රවටා හානි කළ නොහැක. ඉතින් මේ ලිං ගංගා නිකායේ මහලු අය 5 දෙනා. ලී ගංගා නිකායේ ඇන්කන් ජාතිය හෙන්ටයන් බවට පත් වූදා සිට ඔවුන් වඩාත් අහංකාර විංක එකේ කඩු නිකායයි. යන්කන්ට උපකාර කිරීම දිව්‍ය කැමැත්තට අනුකූලව ධර්මිෂ්ඨ මාර්ගයයි. දිව්‍ය වාක්‍ය දිගු කලක් තිස්සේ ප්‍රකාශය කර ඇත. මහා බුදුන්මය අනු දෙවියන් විසින් අත්හැරු දැමූ දේශයක්. මහා බුදුන් මේ අත්හැර දැමූ දෙවියන්ගේ ජනතාවගේ හමු ඕනෑම අයෙකුගේ අනුකම්පාවකින් තොරව මරා දැමිය යුතුයි. යක්ෂයෙක් වන ඔබ දිව්‍ය වාක්‍යයට අභියෝග කරනවා පමණක් නොව අතහර දැමූ මිනිස්සුන්ට නපුරු කලාව උගන්වනවා. මේ හුදෙක් බරපතල පාපයකි. අපි ඔබ අල්ලගත්තේ නැතෝ කවුද දන්නේ ඔයා අතින් තව ජීවිත කීයක් නැති වෙයිද කියලා. මූ හිතනවා යාලට ඕනේ සී ආච්චිව මරන්න. ආච්චි කියනවා මූට මේ නාකි මෝඩයන්ට මට කිසිම දෙයක් කරන්න බෑ. නමුත් ඔබ මගේ පැත්තෙන් සිටින විට මගේ අවධානය වෙනතකට යොමු වේ. ඉක්මනින් දුවන්න කියලා කියනවා. මූ ඉතින් ඉක්මනින්ම පැනලා යන්න පටන් ගන්නවා. ඔයාලා ඉතින් අමතක කරන්න එපා මේ මුවා ඇඟ ඇතුලේ ඉන්නේ මූ හරිද? මේ වැඩිමහල්ලා කියනවා ලීගගේ පුතුන් 5 දෙනා. ඒ අක්ෂ දරුවා ලෝකයට විපතක් ගෙනීමට ඉඩ නොදෙන්න. ඔහු කපා දමන්න. ඔහුගේ හිස මා වෙත ගේන්න. මේ 5 දෙනා මූව අල්ල ගන්න යනවා. මේ වැඩිමහල්ලා සීආච්චිට කියනවා වල චලනය ලා ගොඩක් කාලයක් ගත වෙලා. ඉතින් මං ඔයාලා 5 දෙනාගෙන් ඇඳුම් මහන්න ඕනේද? ඉතින් කට් වෙලා අපිට පෙන්නනවා මූ මෙයාලා 5 දෙනාගෙන් බේරෙන්න දුවන ගමන් ඉන්නේ. මූ හිතන්නේ මෙයාලා ඉතා වේගවත්. ඇත්තටම මෙයාලට වතුරෙන් දුවන්න පුළුවන්. කොරසීයා වගේ. ගන්නියුර දිගේ දිවීම නිසකවම අවහිර වෙනු ඇත. මේ වැඩිමහල්ලා කියනවා මේ යක්ෂයා මෙයාලගෙන් බේරෙන්න දුවන ගමන් තමයි ඉන්නේ. කොහොමම දුවලා ගිහින් මුව රංචුවකට මිශ්‍ර වෙනවා. ඉතින් මේ 5 දෙනා මූව හොයාගන්න බැරි නිසා මුව රංචුව ඝාතනය කරනවා. මූට මේකට සෑහෙන්න අවුල් ගියා. මෙයාට මුකුත් කරගන්න හම්බ වෙන්නේ නැහැ. කොහොම හරි මෙයාලා මුව හොයා ගන්නවා. මේ 5 දෙනාගේ ගෑනු කෙනා මූට පහර දෙනවා.
මූ ඉතින් මේ කඩු පහරවලින් බේරිලා දුවනවා. කොහොමරි මූ එයාලගේ බේරෙන්න්න ඕන නිසා මුව ශරීරයෙන් එලියටේනවා. කොහොමරි මූ මේ ගෑනු කෙනගේ කඩු පහරකින් නූලෙන් තමා මගහරින් මේ ගැහනු කෙනා කඩුවලින් පහර දෙන්න හදනකොට මූහිතන්නේ ඇයට ඇත්තටම එකවර කඩු රාශියක් පාලනය කරන්න පුළුවන්. කොච්චර ආකර්ශනීයද මාව යහලා ලුහු බැදල ගම්වාසින්ට හානි කරන්න දෙන්න බෑ. මම ඔන්න ඒ භයානක ස්ථානයට ගෙනයා යුතු. ඒ කියන්නේ මූ හදන්නේ රෑවෙනකම් මෙයාලත් එක්ක මහ බුදුමේ ඉන්න. ඉතින් මෙයාල කොච්චර කඩුවලින් පහට දුන්නත් වැඩක් වෙන නෑ. මූ මෙයාලගේ ළඟ රකඩ කුට්ටියක් හංගන් ඉන්නවා. මූ ආයමත් හිතනවා කොරසීය මට කකුල් කුසලතාව ඉගැන්නවා. මම යකඩ සපත්තු දාගෙන යකඩ කුට්ටි බැද ගන්න ඕනේ. මම ඔයාලට පෙන්වන්නම් ගොළුසීයගේ ව්‍යාධ නිර්මාණ කුසලතා. ඉතින් මූ මෙහෙම කියලා මෙයාලගේ කඩු පහරවලට යකඩ කුට්ටි පාවිච්චි කරලා වළක්වනවා. මේ මෙයාල පස් දෙනා නම් හිතන්න මේ මොන වගේ යකඩ බාණ්ඩද එතරම් ශක්තිමත්. ඉතින් මෙයා මේ ටික ගලවලා දාපු හින්දා මෙයාගේ ශරීරයට සැහැල්ලු බවක් දැනෙනවා. මෙයාට කොරසීය කිව්ව මේ දේවල් ටික මතක් වෙනවා. මේ පහර වදින්න ඔන්න මෙන්න තියලා. ඔබ පියවර තබන්නේ කොහෙද යන්න ගැන සිතන්න එපා. නැත්නම් ඒට ඔබේ බර දරා ගත හැකිද? ජලය සමතලා බිමකි. තනකොළ පැතිලි බිමකි. වාතයේ පැතිලි බිමකි. සෑම තැනකම සුමට මාවතක් ඇත. මේ දේවල් මතක් වෙලා මෙයා දුවනවා. මේ කට්ටිය නම් කතා වෙන්නේ මේ මිනිහා හරිම වේගෙන් දුවනවා. මේ ළමයාගේ ජීව ශක්තිය ගැඹරුවත් ඒට කිසිදු ගුණාංග බලයක් නෑ. ඔහු තාම ආත්ම කලලය අවිධි කර නොමැති බව පැහැදිලි. යක්ෂ දරුවා ඔයා කොහෙද පැනලා යන්නේ කියලාද ඔයා හිතන්නේ? ඊට පස්සේ මෙයාලා භයානක ස්ථානයකට තමයි එන්නේ. මෙයාලා පස් දෙනා කියනවා හරිම බියකරු. අනිවාර්යෙන් බලවත් යක්ෂ ජීවීන්ද ඉන්න පුළුවන්. මෙතනින් මේ එපිසෝඩ් එක අවසන් වෙනවා. මීළඟ එපිසෝඩ් එකක් සිංහලෙන්ම බලන්න ඕන නම් අපේ හර්ෂ එක්ස්ප්ලේන් channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. මම හර්ෂ මීළඟ එපිසෝඩ් එකෙන් හමු වෙමු. එතකන් හැමෝටම ජය වේවා.